Hi everyone, අද ලස්සන සින්දුවක් අරගෙන ඔයාලා හමුවෙන් එන්න හිතුවා. අපි මුලින්ම සින්දුව අහලා බලමු. වහන්දේ බුදු බවත් වෙයි මගේ පුතාට මම වැඳලා කියන්නම් පවුනේ නුඹට. කවදාවත් එපා පුතේ බුදුදහමට පිටුපායන්නේ. මම මෙරුණ දාට එපා පුතේ බුදුගේ නම් පාලු කරන්න. ආදරණීය තාත්තා කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. හරි ලස්සන ගීතයක්. ඒකේ හරි ලස්සනම පද පෙරි ටිකක් තමයි කවදාවත් එපා පුතේ බුදුදහමට පිටුපායන්න. මම මෙරුණ දාට එපා පුතේ බුදුගේ නම් පාලු කරන්න. හරි ලස්සනට ඒක පැටර්න් එකකින් අපිට කියන්න පුළුවන් don't ever කවමදාවත් එපා. Don't ever reject the universal truth. කවදාවත් බුදුදහමට පිටුපායන්න එපා. Don't ever isolate the syndrome once I die my son. මම මෙරුණ දාට එපා පුතේ බුදුගේ නම් පාලු කරන්න. ඔයාලටත් පුළුවන් මේ don't ever කියන පැටර්න් එකෙන් ලස්සනට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් verb එකක් දාලා හරි ලස්සන නිර්මාණය කරලා පුංචි කමෙන්ට් එකකුත් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු. May triple G bless you. God bless you. Take care. Bye. ඔබ ඉංග්‍රීසි අතහැරලා හිටියත් මොන මට්ටමක හිටියත් ඔයා අනිවාර්යයෙන්ම දින 20න් කතා කරනවා. Spoken English මුල සිට සරලව වයස් භේදයකින් තොරව ලංකාවටම ඔන්ලයින්. පළමු දින නොමිලේම ඇවිත් බලන්න. කොළඹපුර ජනප්‍රියම ඉංග්‍රීසි පන්තිය ඔබේ නිවහනට. ප්‍රියසාන් කොළඹගේ WhatsApp 072 577 2340